බොලිවුඩයේ රජු විදියට කවුරුත් දන්න ඉන්දිය සුපිරි නළු ෂාරුක් ඛාන් ලබන අගෝස්තු 2 වෙනිදා ලංකාවට එන්න සූදානම් වෙලා ඉන්නේ. 2004 දෙසැම්බර් 11 වෙනිදා ලංකාවේ පවත්වපු ටැම්ප්ටේෂන් 2004 ප්‍රසංගයට සහභාගී වෙන්න ලංකාවට ආපු ෂාරුක් ඛාන් අවුරුදු 20යි මාස 8කට පස්සේ තමයි ඔන්න ආයේ ලංකාවට අඩිය තියන්න යන්නේ. අවුරුදු 20කට පස්සේ ෂාරුක් ඛාන් ලංකාවට එන්න හේතුව තමයි ජෝන්ගීස් හෝඩින්ග්ස්ලයි මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් යන දෙගොල්ලෝ. ඒ අය මූලික වෙලා ආරම්භ කරපු City of Dream ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරන්න තමයි ෂාරුක් ඛාන් ලංකාවට එන්නේ. මේ City of Dream කියන්නේ දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය. ඒ ව්‍යාපෘතියේ වටිනාකම් විදියට ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට අධික බවටයි වාර්තාවල දැක්වෙන්නේ. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ තමයි සංචාරක ක්ෂේත්‍රය. සංචාර කර්මාන්තයේ නව පියවරක් විදිහට විනෝදාස්වාදයෙන් හා සියලු පහසුකම් වලින් සපිරුණු හෝටල් සංකීර්ණයක් හදන්න තමයි මෙයාලගේ ඉලක්කය වෙලා තියෙන්නේ. මේකෙන් ලංකාවට වෙන වාසිය මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක්ට පොඩ්ඩක් තේරුම් කරන්න. විදේශ විනිමය. ඒ කියන්නේ ඩොලර්ස් ලංකාවට ඇදීන එක තමයි මේකේ තියෙන ලොකුම වාසිය. ඒ වගේ මේ ව්‍යාපෘතියෙන් රැකියා දසදහසකට වඩා ප්‍රමාණයක් ලැබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වය ඉහළ නංවන හොඳම ආයතනයක්.